අපෙන් ඔන්න සල්ලි යන්න පටන් ගත්තා. රුපියල් 30000ක් අපි දාන්න ඕන ඉතුරු පියවරට යන්න නේද? අන්න හරි. පළවෙනි දවස් වැඩේ කරන්න 30000ක් දාන්න ඕනේ. යාලා කියනවා එදා දවසම 30000 රිටර්න් කරනවා කියලා. ආ කියන්නේ එදාම අපි දාන 30000 අපිට ආය ඔව් හම්බෙනවා. ආය හම්බෙනවා කියලා කියනවා. අම්මෝ ඕන හම්බෙන්න ජීරෝ දාන්න එපා. ඉතින් We are E-Shadows. We are legend. We do not forgive. We do not forget. සාදරයෙන් පිළිගන්නවා අපේ ඩාට් වර්ල්ඩ් එකට. ඉතින් අද අපි රිවිව් එකක් දාන්න ආවේ අපේ ඊයේ සතියේ අපිට සෙට් වෙච්ච මේ ටෙලිග්‍රෑම් වලින් සෙට් වෙච්ච මෙයාට සෙට් වෙච්ච යාළුවෙක් ගැන. ඉතින් අපි බලමු මෙයාගෙන් මේ කතා වස්තු අහලා. ඔව් අපි ඉතින් හැමදාම ගෙන්නන්නේ බොරු දේවල්නේ. බොරු දේවල් කියන්නේ ඉතින් මේ අඩුවතර ලින්ක් එකක් තිබ්බේ නේද? එකක් තිබෙන්නේ සල්ලි ගන්න කියලා. මේ ඇත්තට මම අයන් කරපු හරි දෙයක්. ඒ කියන්නේ කනාවට වාසනාවට සෙට් වෙච්ච වැඩක්. මේක වෙන්නේ ටෙලිග්‍රෑම් වලින්. මේක මේ දැන් ලංකාවේ ගොඩක්ම ප්‍රචාරය වෙන ඉන්න ප්‍රසිද්ධ ස්කෑම් එකක්. මේක වෙන්නේ මේගොල්ලෝ බ්ලා 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 කියලා බලමු මොනවද වෙන්නේ කියලා. ඉස්සෙල්ලාම මේ කෙල්ලෙක්ගේ නමින් අපිට එන මෙසේජ් එකක්. මේවට බලන්න පුළුවන්. හායි කියලා දාලා යාලා විස්තරය අහනවා ඉස්සෙල්ලාම. ඒ කියන්නේ ඉස්සෙල්ලාම මේගොල්ලන්ට ඕනේ අපි ජොබ් එකක් කරනවද අපේ වයස කීයද කියලා දැනගන්න. ඉතින් 2000න් පස්සේ අංකයක් දාන්න එපා කවදාවත්. 2000ට කලින් දාන්න. එයාලා අපිට රිප්ලයි දාන්න නැති 2000 දැම්මොත්. ඔව්. 1985 එළියට කරා අවුරුදු 40 ගණන් වල ඇන්දෙන වයස දැම්මහම පුඩ්ඩක් ඒගොල්ලෝ අපිට ආයෙ රිප්ලයි එකක් දානවා. ඉතින් මේ එහෙම අපි අංකයක් දැම්ම 1985 අපි නෙමෙයි මම දැම්මා. ඉතින් මේ බොරු ගමක් දැම්ම ඉතින් මොකද එයා කොළඹ කියලා දාපු හින්දා අපි දැම්ම ගම්පහ කියලා. ඉතින් බොරු තමයි තනිකර දැම්ම ඇත්ත දැම්ම. ඉතින් ඊට පස්සේ එයා කරන වැඩේ අපි විස්තර ටික අහලා එයාගේ ඒජන්ට් කෙනෙක්ව සම්බන්ධ කරනවා කියලා ආයෙ වෙන නමකින් අපිට මෙසේජ් කරනවා. මේ හැමෝම ගෑනලමන්ගේ ෆොටෝස් දාගෙන DP දාගෙන තමයි අපිට මෙසේජ් කරන්නේ. ඉතින් එහෙම කියලා පොඩ්ඩක් අපිට කරන්න තියෙන ජොබ් එක ගැන විස්තර කරනවා. මේක පාර්ට් ටයිම් ජොබ් එකක් කරනවා ඉස්ලාම කියන්නේ. ඉතින් ඔහොම යනවා. ඊට පස්සේ ඒගොල්ලෝ කරන්නට අපිට ලින්ක් එකක් වෙනවා. ඒ ලින්ක් එකෙන් ගිහින් විස්තර ටික පුරවලා අපි රෙජිස්ටර් වෙන්න කියනවා. ඉතින් මේ පාර නම් අපිට එසෙන්ෂල් කියලා නමකින් තමයි මේ මොකද්ද අපේ වෙබ්සයිට් එක. ඉතින් විස්තර ටික දාලා අපි ලොග් වුණාම මෙන්න යාගේ ඉන්ටර්ෆේස් එක තමයි පෙන්වන්නේ. මේක දැන් නම් එසෙන්ෂල් කියලා තියෙනවා. එක එක නම් වලින් එනවා. මම කනෙක්ට් වෙන වෙන්න ඇති මේක කරන්නේ. ඊට පස්සේ යාලා කරීම නිකන් බෝනස් එකක් දෙනවා කියලා අපි ඉන්ටර්ෆේස් එකක් පෙන්වන අපේ 6000 කියලා. මේක හම්බෙන්නේ නැහැ බොරුවට පෙන්වන්නේ. කවදාවත් හම්බෙන දේවල් නෙමෙයි. ඉතින් යාලා කියනවා මෙන්න මෙහෙම රුපියල් 30000ක සබ්වෙන්ෂල් බෝනස් එකක් අපිට හම්බ වෙනවා. ඒකත් අපිට ගන්න පුළුවන් කියන අන්තිමට. ඉතින් මට නම් හම්බුන්නේ නැහැ එහෙම ගන්න. ඊට පස්සේ අපිට කරන්න තියෙන වැඩේ ගැන කියනවා. මෙන්න මේක තමයි වැඩේ. එයාලා ඇඳුම් වගේක් දෙනවා. අපිට මේ තෝරන්න තියෙන්නේ. කියන ඕඩර් එකක් දාන්න තියෙන්නේ. අපිට තියෙන ටාගට් 20. අපිට තියෙන්නේ මේ ක්ලික් කර මේ ඉන්න 20 හම්බුන එක. ඉතින් පහසු වැඩක් කරන්න තියෙන මේ බලමු මට සල්ලි හම්බුණා කියලා ඉස්සරහට. ඔව් මෙන්න මම එන් කරපු ගාන රුපියල් 4177ක් තියෙන ටුඩේ සැලරි එක. මයි බැලන්ස් කියන එක රුපියල් 34170ක් දාලා දිනා වෙච්ච 20000ක් හම්බෙන්නේ නැහැ. ඇත්තටම ඉවත් account එකට 4170ක් එනවා. ඔවනේ. ඔයා ගත්තනේ. මං ගත්තා මගේ account එකට දාලා මං ගත්තා. ඊට පස්සේ ඉතින් අපිට එදා දවස් වැඩ ඉවරයි. ඊළඟ දවස් රැට යන්න ඕනේ. ඊට කලින් යාලා කියනවා අපිට මේ තමයි payment details කරන්න අපේ numbers ඉල්ලනවා account numbers ඉල්ලනවා. යා account numbers දාන්න ඕනේ. මම ඉතින් සාමාන්‍යයෙන් බැංකු ෂුගර් නැති හින්දා ඔක්කොම බොරු නේද? ඔක්කොම බොරු දාලා හරියන්නේ නැහැ account එකට ගන්න account number ඇත්ත දාලා ඒ ටික ඇත්ත දැම්මා. මේ පොඩි ඉඳලා තියෙන account number එක දැම්මා. හැබැයි මේවා කරන්න යන්න එපා. මොකද මේ account එක ඇස්සක් දැන් කාටවත් දෙන්න එපා. තම account එක මම ෂුවර් නෑ. ඉතින් ඔහොම මම ෆීල් කරලා එයාට ස්ක්‍රීන්ෂොට් එකක් ඇව්වා. ඉතින් බොරු නන්දාගෙන තමයි මේගොල්ලෝ ගන්නෙ. ඉතින් අපිට හම්බ වෙනවා විඩ්‍රෝල් එක විනාඩි 40කින් සහ 50ක් විනාඩි 50ක් ඇතුළත හම්බ වෙනවා කියලා දාලා දිනවා. ඉතින් ඇත්තටම මට හම්බුණා විඩ්‍රෝල් එක. ඉතින් ඔහොම යාලා අපි විස්තර ගන්නවා. ඉස්සෙල්ලාම මේගොල්ලෝ සම්පූර්ණයෙන් ෆුල් ඉංග්‍රීසි ඒ කියන්නේ ප්‍රොෆෙෂනලි කතා කරන අපිත් එක්ක. ඉතින් මේ එයාලා අපිත් එක්ක එහෙන ෆ්‍රෙන්ඩ්ලි විදිහට කතා කරලා අපේ නම්බර්ස් කියන්නේ නම්බර්ස් නේ නම් ටික එහෙම අහලා අපි ඉන්නේ කොහෙද කියලා අහලා කරන ජොබ් අහලා ඒ කියන්නේ අපිත් එක්ක එහෙන ෆ්‍රෙන්ඩ්ලි විදිහට තමයි ඒගොල්ලෝ කතා කරන්නේ. අපේ වල්පල්ටි අහලා අපිව අන්දන්න ඕන දැන් පටන් ගන්න කියලා. ඔව් අන්න හරි. වල්පල්ටි අහලා අපි කියනවා ගෲප් එකට ඇඩ් කරනවා කියලා ඒගොල්ලෝ ටෙලිග්‍රෑම් ගෲප් එක ලින්ක් එකක් කියනවා.
එකට ඇඩ්ඩුන හම හරිම ලස්සනයි ගොඩක් දෙනෙක් ඉන්න සාමානය 40ක් විතර ඉන්න එක මෙම්බර්ස්ලා බර සල්ලි හොන දට්ටිය ඉන්නේ නේද ලස්සරන ලක්ෂ ගණන් අප පේන්නම තින නේද මේ තියන්න එක්කෙනෙක් මේ දාල්තියන 4,50,460ක් එයාගේ අදදවස ඉන්කම් දවස ඉන්ටම් මේ හාරසරනට මේ තව එකත්තා මේ තියන්නේ තුඩේ සල්ලික 2,280 අපි වජ හාරදස් ගණන්න මේ යාල හොල ඉන්න සුපිරි සල්ලි ඉතින් කියන්න ඉතින් මේ වගේ ගොඩක් දෙනෙක් එදා දවස මේ දේ කරා මේ දේ කරා කියලා අපිව ඒකට නම්ම ගන්න අපි ඇක්ට් කරගන්න මේ මෙහෙම දානයිති මෙච්චර ගණක් හම්බෙන ඉතින් පේමන්ට් ඩීටේල්ස් එක මෙච්චර ගණක් හම්බුනා කියලා මෙන්න එහෙම වෙනවා ඒ පස්සේ අරයට මැසේජ් කරනවා අපිත් එක්ක ලස්සනට මෙන්න මේ වගේ good afternoon good morning කියලා දාලා ඉතින් මේ අපි එහෙනම් හිතලා බලන්න මම කියන්නේ ගෙදර නෝනාත් එහෙම හොයලා බලන්න ඔව් බේනවනත් නෑ අන්නේ එකයි ඉතින් ප්‍රශ්නයක් තියෙනවද නේ ඉතින් එයා කියනවා ඊට පස්සේ ඉස්සල්ලා ප්‍රොෆෙෂනල් ඉංග්‍රීසි කතා කරලා පස්සේ අර සාමාන්‍ය සිංහල භාෂාවට එනවා කියන්නේ ගොඩේ ලුච්චේට ඔන්න දැන් එන්න පටන් ගත්තා ඉතින් එයා කියනවා අපිට ඊළඟ දවසේ වැඩ කරන්න ඕන රුපියල් 30000ක ආයෝජන අපි කරන්න ඕනේ දැන් අපෙන් ඔන්න සල්ලි යන්න පටන් ගත්තා රුපියල් 30000ක් අපි දාන්න ඕන ඉතුරු පියවරට යන්න නේද හරි පළවෙනි දවස් වැඩේ කරන්න 30000ක් දාන්න ඕනේ යාලා කියනවා එදා දවසම 30000 රිටර්න් කරනවා කියලා ආයන්නේ දාම අපි දාන 30000 අපිට ආය හම්බෙනවා ඔව් ආය හම්බෙනවා කියලා කියනවා ඕන හම්බෙන්න ජීරෝ දාන්න එපා ඉතින් මේ ඔහොම කියලා විස්තර 30000ක් අපෙන් ඉල්ලනවා ඒ වගේම මෙයා කියනවා පැකේජ් එකක් බයි කරන්න පුළුවන් කියලා මේ තියෙන මේ පැකේජ් ටික තමයි එතෙන් කියුඩ දාන්න ටිකෙන්න ගන්න තැම්පත මුදල් රුපියල් 30000යි ඒ තමයි සබ්වෙන්ෂන් ඉන්කම් එක කියන ගෝනවල අපිට ඊළඟ දවසේ වැඩ කරන්න ඊට පස්සේ යාලා කියනවා බෝනස් 7500ක් හම්බෙනවා ඊට රුපියල් 10000ක් හම්බෙනවා ඕඩර් ප්‍රොෆිට් එක ටෝටල් ප්‍රොෆිට් එක 13500 අතර හම්බෙනවා ඉතින් සම්පූර්ණයෙන්ම ඔයාට ගාන පුළුවන් ගන්න 45,000 මේ එක දවසට ඕට හම්බෙන් නෑනේ කියල ඕක හම්බෙන්න තකතාව ඕක හම්බෙන්න ඕද මුලින්ම එඩුල අපිට හරදස් ටාන තිීල අපේ විශ්වාසය තියායන ඊට පස්සේ අපෙන් 30,000 ටිල්ලුවට පස්සේ යාල නතරෙනවා නියාරනය අනිවාරය නතරයන්න සමහටලාට ඉස්හට ගදහමකට ඉන්නස්කෝ දවසත් දෙයක්තිය තව මිට ලක්ෂ ගානක් අපෙන් දාගෙන යාල නතර වෙන ඇති ඉති අපිරේ ආරදස් ගාන තියෙන අපි නතර වෙච්චේ ඉතින් මේක මේ දැන්ට ලංකා ගොඩක් ප්‍රසිද්ධයි ටෙලිග්‍රෑම් වලින් අහුවෙන්න නම් එපා වුණු කියලයි මේගොල්ලෝ නිකන් දෙන රුපියල් 4,000 ගන්න සාමාන්‍ය 6,000ක් වගේ ගන්න පුළුවන් මම එකට ගත්තා ඕ ඊට ඔයාලා ගන්න ඒ ගන්න එපා කියන්න අපි ඒ වුණාට හැබැයි අර ඩීටේල්ස් දෙද්දි පොඩ්ඩක් පරිස්සම් වෙන්න බැංකුව වල එහෙම නේද ඔව් බැංකුවේ ඩීටේල්ස් දෙද්දි පරිස්සම් වෙන්න මොකද මේ සිකියුරිටි ෂුවර් නෑනේ අනිත් මේ එක જાතියක් සාමාන්‍ය මුන් අපිට සල්ලි දීලා අපෙන් ගාන කපන් එන්න මුන් හැබැයි කියන්න බෑ හැකර්ස්ලා ඉන්න පුළුවන් ඒගොල්ලෝ මේ සල්ලි අදින්න පුළුවන් සල්ලි අදින්න පුළුවන් ඉතින් ඕක තමයි විස්තරේ මේක අපි ඇත්තටම සල්ලි හසු කරලා ඔව් අපිට හරදාට ආනේ යන්ත සම්පූර්ණයෙන්ම සාමාන්‍ය මේ වගේ 4-5 දෙනෙක් සෙට් වෙච්ච ගමන් හොඳ ගානක් හොයාගත්තා ඔව් මෙයා ප්‍රොෆෙෂනල් වුණා මෙයාට මෙයා 4-5 දෙනෙක්ම සෙට් වුණා ඒකන දිය සතිය සෙට් වෙච්ච නැහැ මාසෙට විතර ඇතුළත වැඩක් නේද ඔව් ඒ මාස කිහිපේ මාස යන්නේ මාස 4-5ක් ගියාගෙන මේගොල්ලෝ අපි හොයාගන්න අපි දැන් මේගොල්ලන්ම හොයාගන්න ඉතින් මේ ඔක තමයි ඇත්ත සිද්ධිය තින් හලත් මේ වගේ කෙනෙක් එහෙම මැසේජ් එකක් දාලා තිබ්බොත් අපි ජීවිතේ ආය රිප්ලයි දාලා සල්ලි ගියකට ගන්න පුළුවන් නැත්නම් එතනම අයිමෙන්ඩ් පුළුවන් නේද කොයි වෙලාවත් ඉන්වෙස්ට් කරන්න යන්න බෑ කීයක්වත් හම්බෙන්නේ නැහැ Tamanට කෙරෙන වෙලාව වෙන්නේ හරි එහෙනම් අපි අදට නතර වෙනවා එහෙනම් අවසානයේ මොන හරි කියන්න තියෙනවද අපේ channel එක subscribe කරන්න මේ වගේ අප්ඩේට් දෙන්න අපිටත් දෙන්න එහෙනම් ඉතින් ජය වේවා Stay alert, stay informed, report scams, protect others. Subscribe for weekly scam alerts.